බලමු මේක ඇතුලේ මොනවද කියන්නේ කියලා. මම එකපාරක් ඕඩර් කරලා තියෙනවා ටීම් එකෙන්. ඒක පොඩ්ඩක් සේෆ් දේවල් ටිකක් ඕඩර් කරේ. සෝ මේක සැරේ පොඩ්ඩක් රිස්කි දේවල් ටිකක් ඕඩර් කරා. දරදන්න පුළුවන් දේවල් ටිකක් ඕඩර් කරා. මම ඕඩර් කරා බෑග් එකක්. මම බෑග් එකක් ඕඩර් කරා. ඒක බලන්න එක. හරි පාටේ අයිලා තියෙනවද? ඒ ඔක්කොම බලන්න. It looks nice. මේක මේ අර ඒ පින්තූරේ තිබ්බා වගේම තියෙනවා මට පුදුමයි. මෙහෙම තමයි ගෙනියන්න තියෙන්නේ. ඒක හොඳයි. Next. මේක මම ඕඩර් කරේ කුඩු දාන්න. මේ ඩස්බින් එකක්. මම දන්නේ ඒක මෙහෙම ඕවල් එකක් හැටියට තියෙන්න ඕන කියලා. හැබැයි කාමරේට. I like the shape. මම ගත්තා makeup brushes. මේ තියෙන 1 2 3 4 5 6 7 8 9 10ක් තියෙනවා makeup brushes. Somebody else is more interested in them. Please stop. මගේ eyeshadow brushes ගොඩක් නැති වෙලා. මේවා not that great of quality. මේ අර පේනවා ඇති මේ වගේ අර පොඩ්ඩක් damage වෙලා හැබැයි very soft. එහෙම දෙයක් ගෙනාපු හැටි මූණේ ගන්න එක පොඩ්ඩක් හොදලා මූණේ ගන්න. bracelets වගේ ගත්තා. මිස්කේ නෑ කරේ ඔයා. we are back. මේ ඔක්කොම ඩිස්කලර් වෙලා තියෙනවා. මේවත් ඩිස්කලර් වෙනවා මම දන්නවා. ඉතින් 300ට ගන්න ඒවා එහෙම තියාගන්න බැහැනේ. you use them at least for a short time. මේ වගේ හරිම basic bracelets ටිකක් මම ගත්තේ. ඒවා ඩිස්කලර් වෙනවා මම දන්නවා. කමක් නැහැ. මේක නිසා මට order එකක් දාන්න ඕනේ. මොකද මම දැක්ක ගොඩක් ලාභයට තියෙනවා fake nails. I don't like to spend that much time on my nails. මට මේ package එක 100 ගාණක් යනවා කියලා. මේකේ nail glue එකක් දීලා තියෙනවා. හැබැයි මට I don't trust ටීම් එකේ nail glues. මම දැක්ක වීඩියෝ එකක් කරලා carpet එකක් පිච්චිලා යනවා. අර මේක පේන්නේ නැහැ මේ lighting එකට but wait. Bisky, you can't do that. මේ lighting එකට පොඩ්ඩක් shape එකේ පේනවා. So there are 3 colors. A red, a green and like a light pinkish shade. They give like the nail sticker as well. Flowers are on a design stain pack. Take pack latila. I'm going to set it because it's like look at this. Pretty nails. And I bought Venema nail stickers pack එකක්. එච්චරයි මේ package එකේ තියෙන තව package එකක් එන්න තියෙනවා. ඒකවම මම ඒක මේකත් එක්ක add කරන්න. දැන් සතියකට වඩා වෙනවා මම අර වීඩියෝ එක කරලා. දැන් තමයි ආවේ අනිත් එක. Sipex කියන courier service එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පොඩ fun දේවල් ටිකක් තියෙනවා අර ගිය සැරේ package එකට වඩා. මට මතකත් නැහැ මම මෙහෙම දෙයක් ගත්තේ කියලා මොකක්ද මේ. මෙහෙම දෙයක් ගත්තේ නෑ. okay. It's like a towel just for hair. As you can see I have very long hair. මේක මේ towel එක පොන්ඩට විතරක්. මම හිතුවේ bright pink එක කියලා. ඒකයි මම බැලුවේ මොකක්ද කියලා. මේක claw clip එකක්. කැමති claw clips වලට හැබැයි මොකක් හැදෙනවා. මගේ ඔක්කොම ප්ලාස්ටික් කියලා. ඉතින් මම ගත්තා මෙටල් එක. හැදෙන්නේ නැති කියලා හිතනවා. ඒක ගණන් ගන්න මම පොඩ අසනීපෙන් හිටින last year. මම මූණ හොදනකොට දාන එකක්. එහෙම දාලා එහෙනම් තියෙන and මේක තමයි hands වල wrist දෙකට අර වතුර මෙතනින් එහාට යන්න නැති වෙන දැක්කා. It looks very cute. I love the bow. And then earrings. Mama අරක කිව්වා වගේ these are cheap earrings. You can't expect them to last long. අර කිහිපසරයක් හරි දාන්න කියලා. but earrings. then phone case එකක්. ඒක මට මගේ piercings මේ දෙකක් තියෙනවා. so ඒකට හරියන්නේ earring එකක් මට ගන්න ඕන. මේක pouch එක ගොඩක් space තියෙන එක. මට එකක් ඕනේ. මොකද මම මේක හැමතැනම ඉතින් මම හිතුවා මේක ගොඩක් හොඳ මේකක් වෙයි කියලා. මොකද මට එහෙම හැංගෙන යනවා යනකොට නැත්නම් ඉගෙන ගන්න දුන්න මේකප් අන්න daily basis I think this is very useful. my favorite දේවල් දෙකක් ගත්තා. diamond paintings. diamond paintings මම දෙකක් ගත්තා. මොකද මම ගාව තිබ්බ එක ඉවර වුණා. මම ඒක complete කරා. ඉතින් මම දෙකක්ම ගත්තා. මට හරියම මේ අර කරන්න දෙයක් නෑ වගේ නිකන් ඉන්නකොට like when I don't want to work but I want to do something else වගේ නම් මම කරන්න දෙයක් නෑ වගේ. so ඒකයි diamond paintings. මේක නම් අර nail kit එකක් වගේ. black hair ties. මම ගොඩක් නෝ යූස් කරනවා. නිකන් අර මේ scent එකක් වගේ. ඒක ගොඩක් reviews එකේ it smells nice and අරක මේක කියලා. ඉතින් ඒක නම් මේක ගත්තේ. like a stick perfume එකක්. මේක මාර strong වගේ. It's supposed to smell like strawberries. මේක හරි cute. මම හිතන්නේ ඒක මම කැමති strawberry smell එක කියලා. ඒක මො floral scent එකක් එන. මම වැඩි floral scents වලට වැඩි කැමති නෑ. මම එකක් perfume එකක් තියෙනවා. මම ඒකට විතරයි කැමති. but yes මේක අර මම හිතුවේ fruity වෙයි කියලා but no it smells very floral and ඒක very strong smell එකක්. මට පොඩ්ඩක් අමාරුයි ඒක. මම හිතන්නේ මේ මම මේ lip gloss එකක් ගත්තා. මට හරි බැහැනේ ඉතින් මේව මට බලවන්න බැහැනේ නේද?
හරිම දාඩිය. It's called Leaf Poem. So I did buy makeup from Temu. Not buy makeup from Temu. ඒකක් කියන්න ඕනේ මොකද අපි දන්නේ නැහැ මේවට දාන්නේ මොනවද කියලා. හරිද? ඉතින් එපා. මම මේක recommend කරන්නේ නැහැ. හැබැයි මම ගත්තා. එකක් කියලා උනත් මම තමයි කියලා වෙන්නේ. ඔයගොල්ලන්ට රින්ක් වෙන්නේ නැහැ. I don't know if this color suits me දාලා බලන්න. It smells okay. වෙන එකක් උඩින් ගෑවක් it will look okay. I don't know තමයි ග්ලාස් එකක් ගත්තා. ඒක නැද්ද කොහෙද? ගත්තා තියෙනවා ඒක. ඒක මම දැක්කේ නේද හැංගිලා තිබ්බේ. ඒකේ මම කියනවා lip gloss ගන්න එපා. කියන්නේ lip gloss නෙමෙයි ඕනම makeup එකක් නැත්නම් skin care item එකක් do not buy from Temu. I don't recommend it. Yes, it smells very nice. This feels a bit more gummy. අල්ක more smooth එකක් තිබ්බේ. මම ඇඳුම් ටිකක් ගත්තා. ඒක මම අඳින්නේ නැහැ. හැබැයි මම ඔයාලට එන්න මොනවද ගත්තේ කියලා. It's a kind of like tube top pack වගේ එකක්, but this has a different material. I think I prefer this material over the one before. එහෙම top. It's like a halter top. XS නැත්නම් S තමයි මම ගත්තේ ඇඳුම් වලින්. ඕව තමයි මම ගත්තේ. එකම දේ තමයි මම හිතුවේ මේක මේ වෙන material එකකින් එන්නේ and like the color is very bright. මම හිතුවේ නෑ ඒ වගේ මේකේ listing එකේ තිබ්බ like grey color. පින්තූර. එලා කියලා මම පොඩ්ඩක් බය වුණා මගේ package එක නැතුව මම සල්ලි නාස්ති කරලා තියෙන්නේ කියලා. I think මම මේකේ ඔක්කොම total ගාන දන්නේ නැහැ. මට මතක නැහැ. මේක පොඩ්ඩක් බලමුද total ගාන කියලා දෙන්නේ. ඕනකෝ. මම මගේ phone එකෙන් record කරනවා. මම ඔයගොල්ලන්ට පේනවා ඇති මම කොච්චර බයත් මාරු වෙලා ගිහලා ඔයගොල්ලන් දන්නේ නැහැ. මට ඒ බලන්න විදියක් නැහැ. Actually my laptop බලනකොට හරි මට කම්මැලි ගන්න. It was fun ordering. It was fun unboxing. After that it's just using the products. I don't think that can surpass the fun of unboxing the items. එච්චරයි කියන්න තියෙන්නේ. Bye. මම දන්නේ මේවට එහෙම කැමතිද කියන මිනිස්සු. මම කැමති. මම කැමති අර කටි අන්බොක්ස් කරන ඒවා බලන්න මම කැමති. මම දන්නේ අනිත් මිනිස්සු කැමතිද කියලා. ඔය කැමති නම් කියන්න. නැත්නම් ඉතින් බොරුවට මාත් වීඩියෝ කරන්න කියලා ඉතින් සල්ලි නාස්ති කරනවා. Okay bye.